ඔයාලා නිවාඩුව ඵලදායීව ගත කරනවා කියලා මම හිතනවා. මොකද හිතෙන්නේ? O level විභාගෙ ළඟයි නේද? දැන් මේ නිවාඩුවත් ගෙවිගෙන යනවා. ඉතින් මේ නිවාඩුව ගෙවිලා ඉවර වෙන්නත් දැන් ළඟයි. හැබැයි තව සති දෙකක් තියෙනවා. ඔයාට දැන් හරි මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාට මේ හැම වෙලාවක්ම ඔයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදව ගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම මේ O level කඩේම පාස් කරගන්න පුළුවන්. සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලම හිතන්නකෝ ඕගොල්ලන්ට පුළුවන් නේද මේ පොඩි වෙලාවක් අරගෙන 10 වසරේ පාඩම් වලට මූලිකත්වය දෙන්න. මේ වාරෙදී මේ නිවාඩු කාලෙදී ඔයා 10 වසර ફોකස් කරන්න. එතකොට මේ 10 වසරේ පාඩම් වලින් තමයි ගොඩක්ම ඕගොල්ලන්ට මේ ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ මේ තියෙන ටයිම් එක අරගෙන 10 වසරේ පාඩම් ටික ඔක්කොම බලන්න, ඒ වගේම ෂෝට් නෝට්ස් ගහන්න, ඒ වගේම එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා ගෙස් කරලා ඔයගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර ලියන්න, පසුගිය ප්‍රශ්න පත්‍ර කරන්න, හැමදේම කරන්න. විශේෂයෙන්ම 10 වසරට ලොකු බර තැබීමක් තියන්න.